නේෂා තාත්තේ ඉක්මනට වගේ අත පෙන්නන්න. ඔය කරලා තියෙන ලස්සන්ට. ඒනම් වවුලාචාරක අඳුර විෂම තමයි. දෙයියනේ දැන් මොකද කරන්නේ? ඇත්තට මොකද්ද මේ සලකුණ? බය වෙන්න එපා තාත්තේ. මං යාව අල්ල ගන්නම්. විස නැති කරන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. නවතින්න. කියන දේ අහලා මාලිගාවට යන්න. තාත්තේ අර ළමයි නැති වෙච්ච එකට ඔය වවුලාචාර්ය සම්බන්ධයි. ඔයාට නම් පුළුවන් ඇති. ඒත් මට නම් එහෙම බෑ. වවුලාචාර්යව අල්ල ගන්න ඕනේ. පාලකතුමනි, ඔබතුමාගේ විස තව දවස් 3ක් යනකොට පැතිරිලා යනවා. මං ඒ ගැන බලා ගන්නම්. ඔයාලා අමාරු වැටෙන්න ඕනේ සාමාන්‍ය භූත විෂ ඔහොම තියන්නේ. කේවණු ගම තරුණ විදියට හැසිරෙනවා. වෙලු නොකර ඉන්න. අර වවුලගෙන හොටුවාවක් හොයන්න. මේ වෙනකන් නම් කිසිම යක්ෂයෙක් හිටියේ නෑ. ඉස්සරහට ඉඳී කියලා හිතන්නත් බෑ. යමු. නේෂා, මාත් එනම යන්න. නංගි බය නැතුව ඉන්න. මේ ගමන භයානකයි. ඔයාලා ගම බලා ගන්න. ගෙහින් එන්නම්. නේෂා යන්න එපා. තාත්තේ ඔයාව ආරක්ෂා කරන්න මට ඉඩ දෙන්න ඕනේ. හරිම දුකයි ඒ කොල්ල ගැන. කොහෙට ගියාද? ඔහොම කියපුතින් මං මෙතන යනවා. හද පෑවට පස්සේ බලාගන්න පුළුවන්. මං එතකොට තමුන්ට එයා ස්ලීපින් වගේ නේද? එහෙනම් එයාව අල්ලගෙන ලේසි වෙයි. කොහෙද දුවන්නේ? ඔහොම ඉන්නවා. මං එයි කියලා හිතුවේ නෑ නේද? මේ බලනවා. වැඩි හරි. ඉක්මනට විසනාසකේ හොයාගන්න. තමුන්ට හොදක් වෙන්නේ නෑ. අපොයි, ඉක්මන් කරන්න. අර පැත්තට යන්න. ඔහොමම යමු. මොකක් කරේ අවුලක් තියෙනවා. මං හිතන්නේ යාගේ බලය නැති වෙලා. වෙන මුකුත් නෑ. ෂා හරිම අපූරුයි. මං හිතුවේ නෑ වාට මෙහෙම පුළුවන් කියලා. නේෂා, ඔයාට කවුරුවත් කියලා නැත් ඔයා හරි බරයි කියලා. මං එච්චර බර නෑ. මටත් පියාඹන්න පුළුවන් වුණා නේ. නේෂා, වවුලාචාරක ශක්තිය එන්නෙම දුර්වල වෙනවා. ඉක්මනට එයාට පැනලා යන්න දෙන්න බෑ. වත්‍ර සද්දයක් එනවා. ඒකේ මේකේ සම්බන්ධය මොකද්ද? ඔයාට තේරෙන්නේ නැද්ද? වතුර දිගේ ඇවිද්දොත් අපිට ගොඩට යන්න පාරක් හොයාගන්න පුළුවන්. Hmm. මේ
වතුර පාර දිගේද අපි යන්නේ? බලන්නකෝ. අර උඩින් වතුර බිමට වැටෙනව පේනවද? පේන විදිහට එතන කවුළුවක් තියෙනවා. මං අහලා තිනවා වවුල ගුහාවල ඉන්නේ කැමතියි කියලා. අපි හොයාගෙන තියෙන්නේ හරිම තැන. ඕක නවත්තන්න. තමුන්ලා අනවසරනුයි නිම්නයට ඇවිත් තියෙනවා. තියැල්ල විනාශ කරන්න තරම් නිර්භීත වුණේ කොහොමද? කවුද අය? පවුලාචාර්යගේ තවත් ගෝලෙක් ඇංගිලා ඉඳලා. මොන ගෝලෙක්ද? නොසන්ඩාල කොල්ලා? වැඩි කතා ඕනේ නෑ. බලනවා මං යක්ෂයාට කරන්න දේ. නීෂා වැඩි වෙලාවක් නෑ ශක්තිය යොදවන්න එපා. ඔහුගේ සෙල්ලම් ඉවරයි. කොහොමද මගේ ගිනි දැල්ල රස්නේ දැනුණාද? නිවන්න බැරි ගිනි දැල්ල. ආලෝකේ හරිම පිරිසිදු එකක්. මෙයා නපුරු කෙනෙක් නෙවෙයි වෙන්න ඇති. හොඳයි. ඔයාට යන්න පුළුවන්. ඒ මොකද සටන් කරන්නේ නැත්තේ? නීෂා මෙතන යක්ෂාලෝකයක් නෑ. එයා යක්ෂයෙක් නෙවෙයි වගේ. මට පොඩ්ඩක් වැරදිලානේ. මට සමා වෙන්න. කොහොම හරි මේ යන්න. මට කෙනෙක්ව බේර ගන්න ඕනේ. ඔයාට පුළුවන්ද? ඇති. මං යන්න කියලා කියද්දිත් මගේ කේන්ති අවුස්සන්නමයි හදන්නේ. ඔදුම කුකුල් කේන්තිකාරයෙක්නේ. ඒයි ඔයාට මොනවද වෙන්න ඕනේ? මොකද ඉතින්? අයියෝ ඔය දියල් අපිරිසුදු කරන්න එපා. ඔහොම ඉන්නවා. දැන් ඉතින් පණ බයයි ඇත්තේ. මොන කරන්නද? නීෂා මෙයාට පාඩමක් උගන්වන්න. මට උදව් කරන්න පුළුවන්ද? මං ලොකු හදිස්සියක ඉන්නේ. මං ඊට පස්සේ වගේ සමාව ගන්නම්. මං ඔයාට වන්දි විදියට 50ක් ගෙවන්නම්. ඔයාගේ ගිනි දැල්ල නිවන්න බැරි එකක් කියලා මං හොඳටම දන්නවා. ඒක ඕන දෙයක් කරන්න පුළුවන් අසාමාන්‍ය ශක්තියක්. ඉතින් මොකද ප්‍රශ්නේ? ඔය නිවන්න බැරි ගින්න කිසිම අවංකකමක් නැති මිනිස්සුන්ට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒත් ඔයා කොහොමද මේ දේවල් ගැන මෙච්චර දන්නේ? ඔය ගිනි දැල්ල ඔයාම හදාගත් එකක් නෙවෙයි කියලාත් මං දන්නවා. කවුරු හරි කෙනෙක් ඔයාගේ ඇඟ ඇතුළට ඔක ඇතුල් කරලායි තියෙන්නේ. ඒක එයාලා ක්ෂණිකව ගත්ත තීරණයක්. එයාලා මොන වගේ අයද කියලා කියන්න පුළුවන්ද? මං ඔයාට ඇයි මොකද? ඒක ඔයාට අදාළ වෙන දෙයක් නෙවෙයි. ඔයා නේද එතනට නිකන් කිව්වේ? ඉවරයි. මට වවුලාචාරිගේ යක්ෂාලෝකේ දැනෙන්නේ. ළමයි ටික තාම ඉන්නේ ආගාව. තාත්තට විස බෙදලා තින්නේ. ඉක්මන් කරන්න ඕනේ. හරි හොඳයි. හොඳයි. මිනිස්සු හොඳයි කියලා හිතන අය තාමත් අපි අතර ඉතුරු වෙලා ඉන්නවා. මෙහෙමයි. ඔයාගේ වැඩ පිළිවෙලක් නැති වුණාට අවංකයි කියලා තේරෙනවා. ඉතින් මං ඔයාට උදව් කරන්නම්. අශ්ව මහත්තයෝ අයියෝ නේ අශ්ව සීයේ ඔයා අපිට උදව් කරනවද? ඉක්මන් කරන්න. ඒ ළමයි මගේ අවුරුදු 1000ක ජීවිතේටම ඔයා තමයි මගේ පිටේ නැගලා ගිය දෙවෙනි කෙනා. එතකොට පළවෙනි කෙනා කවුද? දායුව. එතකොට ආදර දෛවචින පුරාම අරගෙන ගියේ. අර ජනප්‍රවාද වලින් අශ්වයා. දඟලන්න නැතුව ඉන්න. ෂා නියමයිනේ.
ඔයාට එයාගෙන හොඩුවාවක් හම්බුණාද? පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ. අර හෙට. මේ තේවල පුදුම රසක්නේ තියෙන්නේ. හොඳම තේ. සුවදත් එහෙමයි. පොඩ්ඩක් හැමෝම අහන්න. අද අපේ කඩේ කලින් වහනවා. මං ඒකට ඔයාලා හැමෝගෙම සමාවෙන්න වෙනවා. ඇයි ඒත් මෙච්චර කලින්? තේක හරියට බොන්නවත් බැරි වුණානේ. ඇයි අතර මෙහෙම දෙයක් කරන්නේ? ඔයාලා ගනුදෙනුකාරයෝ පන්නනවද? අපි මේ වාඩි වුණා විතරයිනේ. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔයාලා අද බිව්ව තේවල සල්ලි එපා. ඒව මං ගානේ. මේ අහන්නකෝ අපි ඩූනන්දර වදයක් නොවීමු. කරදරෙද්දි කියලෙන්නේ නෑනේ. හරි. එහෙනම් අපි යමු. අනේ අදට විතරයි හොඳේ. හරි ඒකත් හරි. මොකද ඔයාලා කට්ටිය ලෑස්තිද? සේරම මෙතන තියෙනවා. ඒත් තව ටිකක් විතර මදි. මේ දවස්වල නගරේ සේරම ව්‍යාපාර කඩාගෙන වැටිලා. ඒකෙන් ගොඩ එන්න පුළුවන් මේ මට විතරයි. කරන්න ඕන දේ මම බලා ගන්නවා. අයියේ ඔයා මුලින් කන්න. මට ඕනි නෑ. අපේ හයිනු මාමා එයා අයියේ මට ලොකු මස් කෑල්ලක් පුච්චලා දුන්නා. ඔයා ඕක කන්න. ඕ හරි එහෙනම්. මං කිව්වනේ මහන්සි වෙන්න එපා කියලා. ඔයාට ගොඩක් අමාරුයිද? මේක මේ පොඩි ලෙඩක්. මම බැලුවේ මට මේ රස්සාවක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. එතකොට මේ ප්‍රශ්න අපිට නෑනේ. මේක අපි හැමෝටම අමාරු කාලයක් තමයි. කොහොම හරි ඉවසන් ඉන්න වෙනවා. පාලකතුමනි, ෂෙන්ටම් පාස්වල මෙහෙම දෙයක් වෙලා තියෙනවද? මේක පිටිපස්සේ කවුරු හරි ඇති. නේෂමාව කොල්ල කන්න හැදුවා. ඒක නීතියට පටහැනි. මේකත් අහගන්නවා. තමුල්ලා යක්ෂොත් එක්ක කුමන්ත්‍රණය කරා. මං ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මගේ පුතා මේ වෙලාවේ යක්ෂෝ පස්සේ ගිහින්. එයා ඔයාලව දැක්කොත් මට කරන්න දෙයක්වත් නැහැ. එහෙම කොහොමද? මං ওই දෙන්නට වන්දි මුදලක් ගෙවන්නම්. හැබැයි ඉක්මනට චාවෝජ් වලට යන්න ඕනේ. නේෂ බබානම් ගොඩක් පරිත්‍යාගශීලී වැඩි. කොල්ල කාපු දේවලුත් මිනිසුන්ට බෙදලා දුන්නනේ. ඉතුරු ටික ඉතින් ඔබතුමාට තමයි බලා ගන්න වෙන්නේ. එහෙම උන එක හොඳයි. එයාගේ හදවතේ මිනිස්සු ඉන්න එකයි වෙන්න ඕනේ. පාලකතුමනි! ඔව් ඒ ඉන්නේ පාලකතුමා. ඉක්මන් කරන්න. පාලකතුමනි, මෙන්න. මොනවද? අපි එකතු කරගත්තු සල්ලි ටිකක්. අර තානාපතිලට නේෂට කරදර කරන්න කොහෙත් මිඩ දෙන්න එපා. ඔයාලට ස්තුතියි. කොහොමත් තානාපතිලට බේරෙන්න වෙන්නේ නැහැ. සටන් කරන්නත් බෑ. බය වෙන්න එපා. ඇත්තමද? නවතින්නේ. ඇයි ඒක හම්බුණාද? අම්මතේ හැමතැනම භූතාලෝකයේ තියෙනවා. මට හරියට දිශාව හොයන්න අමාරුයි. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න. හැමතැනම භූතාලෝකයේ තියෙනවා කියන්නේ. පහලට යන්න. නීෂා. අශ්ව මහත්තයෝ අපරාධේ මං ඔයාව මෙහෙට එක්කගෙන ආවේ. මං මේ වගේ සටන් වලට ඇඟිලි ගහන්නේ නැහැ. ඒ හින්දා මං නිදා ගන්නවා. අපි යමු. යක්ෂාලෝකේ සෑහෙන වැඩි. එයා මේ කොහේ හරි ඇති. වවුලාචාර්ය එයා එළියට එනවා. අපි බෙදලා යමු. ඉන්න ප්‍රශ්නයක් තියෙනවා. භූතාලෝකේ තව වැඩි වෙනවා. ඒක මේ බලවත් යක්ෂයෙක්ගෙන් පිටවෙන එක. බලවත් යක්ෂයෙක්? ඒ වවුලට මගේ හිතලයකින්වත් බේරෙන්න බෑනේ. ආයි මොන බලයක්ද? මං ඔය හිතනවා වගේ නෙවෙයි. වවුලාචාර්ය? වවුලාචාර්ය? බලාගෙන යද්දි කුමාරයාගේ පේතනුත් ඇත්තටම වැඩක් තියෙනවා වගේ. අනේ මට බයි බෑ. අනේ මට බයි බෑ. මාව අංගන්නකෝ. හිනා වෙන්න. තමුන්ට තව ටික වෙලාවයි හිනා වෙන්න පුළුවන්. ඔන්න බලාගෙන. ඒක මම බලා ගන්නම්.
තමුන්ට මොලයක් නැති හින්දද තාම මෙතනට වෙලා ඉන්නේ. හරි එහෙනම්. වවුල් විෂ මේ විෂ ටිකක් විතර අමුතුයි. මේක ශරීරගත වුණාම අංශභාගය හැදෙන්න පුළුවන්. මොකද කරන්නේ? හරි. ඔයාගේ ගිනිදැල් තියෙනවනේ. ඔයා උපරිම ශක්තිය දාලා ගිනිදැල්ලක් අරගත්තොත් ඔය විෂ නසන්න පුළුවන්. මනසයි ආත්මය එක විදිහකට තියාගන්න. ඔයාගේ ආත්මය ඇතුලේ තියෙන නියම ගින්න මොනවා හරි කරලා හොයාගන්න බලන්නේ. මේ තියෙන්නේ සැබෑ ගින්නේ උල්පත. රස්නේ මව පුච්චන්න දදන්නේ. තමුන් මෙතනට කවුරු ගෙනාවත් වැඩක් නෑ. ඔයා මගේ ඇඟ ඇතුලේ ඉන්නේ. ඒ හින්දා මං කියන්නේ හොඳට අහගන්නවා. නේෂා නැගිටින්න. මම නිකමටවත් හිතුවේ නෑ තමුන් ආයුගේ අශ්වයා කියලා. දැන් ඉඳලා තමුන් මගේ අශ්වයා වෙනවා. වවුල් තරංගය. අපොයි හොඳට පරක්කුයි. ඒ තරංග වැදුනම සිහිය විකල් වෙනවා. අන්න හරි. ඔහොම තමයි වැඩේ කරන්න ඕන. නේෂා පොඩ පරිස්සමින්. තවත් මොනවද බලාගෙන ඉන්නේ? මියන්න ඔයා විවේක ගන්න. ඉතුරු ටික මම බලා ගන්නම්. ඒ මගේ අශ්වයා. ඔයේට මම අත. හරි දැන් ඔයේ ඉවරයි. යා. සැබෑ ගින්නේ උල්පත. ඒක කොහොමද වෙන්නේ? නසරානි කොල්ලා. නේෂා ඔයාගේ සලකුණ. පවුලාචාරයාගේ අක්ෂ බලයෙන් පුච්චලා දානවා. එතකොට විෂ වැඩි වෙනවා. තමුන්ලයි මාව මේ තත්ත්වයට දැම්මේ. දැන් බේරෙනවා බොරු. අපොයි. එයා පුපුරලකින් විෂ එළියට ආවොත් නගර පුරා විෂ පැතිරෙලා යයි. ඒක එච්චර හොඳ නෑ. අපි ඒක පස්සේ බලාගමු. දැන් මෙව විනාශ කරලෙමු. එපා. ඔයාට මේ ගල්ට යට වෙලා සදාටම ඉන්නයි වෙන්නේ.